දැන් අද කාලේ ඇත්තටම සමථ තියෙන ජීවන රටාව එක්ක එක පැත්තකින් අපි බොහෝ දෙනෙක් වාහන පාවිච්චි කරනවා. අනික් පැත්තෙන් අපිට තියෙන මේ අපේ ජීවන රටාව ඇතුලේ අපිට ලෙඩ රෝග කියන ඒවා ඉස්සරට වඩා සෑහෙන්න හැදෙන්න පටන් ගන්න තියෙනවා. ඒක පැත්තක්. එතකොට මේ සියල්ල එක්ක අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙනවා. හැබැයි නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ ලබා ගැනීමට එහා ගිහිල්ලා අපිට පෞද්ගලික අංශයේ පිහිට පතන්න වෙලා තියෙනවා. ඉතින් ඒ හැම එකටම ලොකුම ප්‍රශ්නේ තමයි මුදල්. නේද? මොකද අපේ රටේ බහුතරයක් ඉන්නේ ඇත්තටම ඉහළ මධ්‍යම පාන්තික සහ පහළ මධ්‍යම පාන්තික ජනතාව. එතකොට මේ අයට එහෙම අසනීපයක් වෙච්ච සැනින් දැන් අපි මේ දවස්වල ඩෙන්ගු ගැන කතා කරනවා. ඩෙන්ගු හැදිච්ච ගමන් ගිහිල්ලා ප්‍රයිවට් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා බෙහෙත් ටික අරන් ගෙදර එන්න ප්‍රමාණවත් සල්ලි නැහැ. ඒක තමයි ඇත්ත කතාව. අපි එහෙම ඉතුරු කරන જાතියකුත් නෙවෙයි. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා මේ සියල්ල එක්ක මේ රක්ෂණයක් කියන කාරණාව පිළිබඳව සමාජ කතාබහක් ඇති විය යුතුයි සහ ඒ පිළිබඳව මේක මේ අපි සමාගම් ප්‍රවර්ධනය කරන්න කරන වැඩක් නෙවෙයි. හැබැයි රක්ෂණය කියන එක අපි වගේ රටක සාමාන්‍ය ජනතාවට කොයිතරම් වැදගත්ද කියන කාරණාව පිළිබඳවයි මේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ ගැන කතා කරන්න අපිත් එක්ක අද අපේ මැදිරියේ එකතු වෙනවා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර මෙල් මහත්මයා. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ඒ වගේම ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සභාපති රොෂාන් පීරිස් මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. මම හිතන්නේ අපි පළවෙනි ප්‍රශ්නේම මට හිතෙන්නේ අහන්න දැන් අපේ රටේ තාමත් රක්ෂණයක් නොදා ඉන්නවා නම් කෙනෙක් මොකක්ම හරි දෙයක් සම්බන්ධ. ඒකට ප්‍රධානම හේතුව කියලා මට හිතෙන්නේ මේක පිළිබඳ විශ්වාසය නැතිකමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඔය කිව්වට ගෙවයිද අපෙන් සල්ලි කපාගෙන අන්තිමට අපේ ක්ලේම් එක නොදී ඉඳීද වගේ ප්‍රශ්නයක්. ඒ නිසා ඔබ දෙදෙනාට උත්තර දෙන්න පුළුවන්. රක්ෂණය පිළිබඳ විශ්වාසය ඇත්තටම අපි තහවුරු කරන්නේ කොහොමද? මුලින්ම රක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙම රක්ෂණයක් කියලා කියන්නේ ඇත්තටම මහ ජනතාවට විශේෂයෙන්ම දැන් ආපු විස්තර කරා වගේ වාහනයක් පදිනකොට මකර ඇක්සිඩන්ට් එකක් වෙනවා. නැත්නම් ලෙඩ රෝගයක් වෙනවා. ඒක ඇත්තටම ජීවිතේ ලැබෙන විශාල අවදානමක්. අනේ අවදානම කුඩා මුදලකට තර්ඩ් පාර්ටි එකට බාර දීම තමයි රක්ෂණයක් කියලා කියන්නේ. ඒක ඇත්තටම පොරොන්දුවක්. ඒතකොට මේ විශ්වාසය රකින්න එක ප්‍රධාන වශයෙන්ම ඒ රක්ෂණ සමාගමේ වගකීම. ඒක ඇත්තටම රකින්න නැත්නම් ඒකට මැදිහත් වීමේ බලය තියෙනවා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විදියට. ඉතින් අපි කියන්නේ වර්තමාන සභාපතිවරයා මම සහ අතීතයේ සිට මේක ක්‍රියාත්මක වෙනකොට දැන් මහ ජනතාවට මොකක් හරි අගතියක් වෙනවා නම් ඒ වෙනුවෙන් අනිවාර්යෙන් පෙනී සිටීමේ වගකීම තියෙන රක්ෂණ සමාගමට මුලින්ම ඊට අමතරව රක්ෂණ නියාමන කොමිෂන් සභාව. ඉතින් අද දවසේ වෙනකොට රක්ෂණ නියාමන කොමිෂන් සභාව විදියට මෙන්න මේ වගකීම බොහොම පැහැදිලිව සහ විශ්වාසයෙන් යුතුව අපි ඉෂ්ට කරමින් ඉන්නවා. ඒකෙන්ද ජනතාවට මගේ පැත්තෙන් ඉල්ලීමක් කරන්න තියෙන අර විශාල අවදානම Taman දරාගන්නේ නැතුව විශ්වාසයෙන් යුතුව අඩු මුදලකට රක්ෂණ සමාගමකට බාර දෙන්න ඒ වෙනුවෙන් මොකක්ද අගතියක් සිද්ධ වුණොත් ඒ වෙනුවෙන් පෙනී සිටින රක්ෂණ නියාමන කොමිෂන් සභාව අපි පෙනී සිටිනවා. ඒක විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒක මොකද අපේ තියෙනවා යුනිට් එකක් ඉන්වෙස්ටිගේෂන් කියලා මොකක් හරි අගතියක් වුණොත් ඒකට අපිට පැමිණිලි කරන්න පුළුවන්. අතීතයේ නම් කිසියම් කාලයක් ගියා. දැන් වර්තමාන පාලන ක්‍රමයක් එක්ක අපි දින 14ක් ඇතුළත ඉස්සරහට මොකක් හරි ක්ලේම් එකක් ප්‍රශ්නයක් ආවට පස්සේ ඒකට විසඳුම් දෙන්න අපි අපේ පැත්තෙන් උත්සාහ කරනවා. ඒකෙන්ද මම ජනතාවගෙන් ඉල්ලනවා ඇත්තටම දැන් ඔයගොල්ලෝ දන්නවා දිට්ඨා වගේ එකක් ආවා. විශාල අවදානමක් තිබ්බා. රජය විසින් මිලියන 500ක් ගෙවලා තිනවා. අපි රක්ෂණ සමාගම විතර දා කුඩා මුදලක් ගෙවලා තියෙනවා. නමුත් මුදල් තියෙනවා. ඉතින් මම කියන්නේ ජනතාවට කියන්නේ විශ්වාසයෙන් යුතුව මේ අඩු මුදලකට තමන්ගේ අවදානම තර්ඩ් පාර්ටි එකට බාර දෙන්න කියලා. මගේ පැත්තෙන් කතා කරොත් එක හරියට මෙන්න මේ වගේ. කියන්නේ රක්ෂණයක් අවශ්‍ය වෙන්නේ ඇයි කෙනෙකුට? එකක් අපි විවිධ බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය, විශ්‍රාමය, ඒ වගේම විවිධ වත්කම් රැස් කිරීම මෙන්න මේ වගේ දේවල් එක. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේ දේවල් අපි සාක්ෂාත් කරගන්න ඕනේ කියලා. මේ බැරි වෙලාවත් මොකක් හරි අනපේක්ෂිත දෙයක් සිද්ධ වුණොත් ඒ අරමුණු වලට මොකද වෙන්නේ? ඒ අරමුණු ඉෂ්ට කරගන්නේ කොහොමද? තමුන්ගේ දරුවව දොස්තර කෙනෙක් කරන්න, එහෙම නැත්නම් ඉංජිනේර කෙනෙක් කරන්න, එහෙම නැත්නම් වෙනත් වෘත්තිකයෙක් කරන්න දෙමව්පියෝ මහන්සි වෙනවා. හැබැයි මේ ආදායම හොයන කෙනාට මොකක් හරි අනපේක්ෂිත දෙයක් වුණොත්, අසනීපයක් එහෙම නැත්නම් ජීවිතේට කරදරයක් සිද්ධ වුණොත් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න තියෙන පොඩි මුදලකින් අපේ සභාපතිතුමා කිව්වා වගේ පොඩි මුදලකින් ඒ අවදානම වෙනත් ආයතනයකට බාර දීම.
එක ජීවිත රක්ෂණය පැත්තෙන්. අපි සාමාන්‍ය රක්ෂණයේ පැත්තෙන් ගත්තොත් ව්‍යවසායකෙක් සමහරට අවුරුදු 25ක් 30ක් මහන්සි වෙලා එක්රැස් කරගත්තු ධනයක් තියෙන නැත්නම් ව්‍යාපාරයක් තියෙනවා ගොඩනගාගත්ත. සමහරට එක පොඩි ගින්නකින් ඒ මුළු ව්‍යාපාරෙම නැති වෙන්න පුළුවන්. හැබැයි අන්න ඒ වගේ වෙලාවක රක්ෂණය ඔබ වෙනුවෙන් ඉන්නවා. මොකද මේ ව්‍යාපාරය රැකගන්නත්, ඒ වත්කම රැකගන්නත්, වත්කම වර්ධනය කරගන්නත්. මෙන්න මේ කාරණා දෙකටම රක්ෂණය ඉතාමත් ප්‍රයෝජනයි. ඉතින් මේකෙදි තියෙන්නේ ඇත්තටම අපි ජාතියක් හැටියට දැන් අපි සාමාන්‍ය අපි දකින උදාහරණ තමයි රක්ෂණයට සම්බන්ධ වෙලා ඉන්න ජනතාව දිගින් දිගටම ඒකට සම්බන්ධ වෙනවා. සමහරට එක රක්ෂණ සැලසුමකින් විතරක් සෑහීමකටපත් වෙන්නේ නැහැ. එතනින් එහාටත් විවිධ රක්ෂණ සැලසුම් වලට යනවා. මොකද ඒ සම්බන්ධය ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් කරලා තිබුණ නැත්නම් ඒක විඳලා තියෙනවා. අන්න ඒ තුල රෝහලක නතර වුණොත් ඒකට තමුන්ගේ අතේ සල්ලි වලින් වියදම් කරන්නේ නැතුව රක්ෂණ ආයතනයකින් වියදම් කරනවා නම් තමුන්ගේ අතේ සල්ලි ටික සුරක්ෂිත කරගන්න පුළුවන්. හැබැයි ඒක කරන්නේ පොඩි මුදලකින්. අර සම්පූර්ණ මුදල මේකට ගෙවන්නේ නැහැ. මෙන්න මේ වගේ දෙයක් තමයි මගේ පැත්තෙන් මට මේ රක්ෂණයේ පුරිකාවක් ඇටියට කියන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නට යන්න කලින් අපි සමාජයේ තියෙන පොඩි ප්‍රශ්න කීපයක් කතා කරොත් දැන් උදාහරණයක් විදිහට දැන් මොකක් හරි හේතුවකට අපි හොස්පිටලයිස් වෙන එකක් ගමුකෝ. මේකෙදි තමන්ගේ අපි හිතමු ක්ලේම් එක මොකක් හරි හේතුවකින් ෆේල් වුණා. දැන් මටත් එහෙම වෙලා තියෙනවා. එහෙම වුණාම දැන් ඇත්තට මම අවංකව දැනගෙන හිටියෙත් නෑ මෙහෙම නියාමන කොමිෂන් සභාවක් තියෙනවා මට ඒකේ උදව් ගන්න පුළුවන් කියලා. අපිත් ඉතින් හතර වටේ කතා කරලා හරි කියලා තමයි මේක එහෙම අතහැරලා දාන්න. ඇත්තටම නියාමන කොමිෂන් සභාවට ඒ වගේ මැදිහත් වීමක් කොහොමද කරන්න පුළුවන් සහ ඔබතුමාලා දැනුවත් කරන්න පුළුවන් ක්‍රම මොනවද ජනතාවට? එහෙම තියෙන්නේ දැන් ඇත්තටම දැන් අපි අපේ පැත්තෙන් ඇත්තටම විශාල වශයෙන් ජනතාව දැනුවත් කරමින් ඉන්නවා මේ සම්බන්ධයෙන්. අර කිව්වා වගේ මීට කලින් රක්ෂණ නියාමන කොමිෂන් සභාව කියන්නේ කොහෙද තියෙන්නේ මොකද්ද කියන එක දැනගෙන හිටියේ නෑ. ඇත්තටම මම ගෙවුවොත් එහෙම රක්ෂණ නියාමන කොමිෂන් සභාව කියන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන බැංකු නියාමනය කරන්නේ ඒ වගේ අපි සෙන්ට්‍රල් බැංක් එකේ තමයි ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකේ. ඒකින්ද අපිට පූර්ණ බලතල තියෙනවා රක්ෂණ කර්මාන්තය නියාමනය කරන්න පොලිසිය විශේෂයෙන්ම අපේ ප්‍රධාන වගකීම තමයි පොලිසි හෝල්ඩර්ස්ලා ආරක්ෂා කිරීම. ඒගොල්ලෝගේ ඉන්ට්‍රස්ට් එක පවත්වාගෙන යාම. ඉතින් අපිට ඒගොල්ලන්ට පුළුවන් රක්ෂණ නියාමන කොමිෂන් සභාවට කිසියම් කාලයකට පස්සේ කියන්නේ සාමාන්‍යයෙන් ක්ලේම් එක මුලින්ම එන්නේ ඉන්ෂුරන්ස් කම්පැනි එකට. එතනින් අගතියක් සිද්ධ වෙනවා නම් අපේ තියෙනවා වෙබ්සයිට් එක www.ircls.gov කියලා. ඒකට කම්ප්ලේන් එකක් දාන්න පුළුවන්. අපේ නම්බර්ස් තියෙනවා. ඉතින් ඒවට පුළුවන් අපි බලනවා උපරිම දින 14ක් ඇතුළත. අපි දැන් අපේ සිස්ටම් ඔක්කොම ඩිජිටලයිසේෂන් බවට පත් කරලා තියෙනවා. ඉතින් දින 14ක් ඇතුළත අපි මේකට පුළුවන් තරම් බලන විසඳුම් දෙන්න. අපේ ඩිජිටල් සිස්ටම් එක කරා ඉස්සරහට අපි බලනවා සියලු සමාගම් සහ අපි අතර ලින්ක් එකක් හදන්න ඉස්සරහට පුළුවන් වෙයි කම්ප්ලේන් එකක් දැම්මට පස්සේ කස්ටමර්ට සිස්ටම් එකට ලොග් වෙලා ඒ කම්ප්ලේන් එකේ ස්ටේටස් බලන්න. එතකොට මොන වගේ මට්ටමකද තියෙන්නේ? මේ හරහා තමයි මහජන විශ්වාසය අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මම සභාපතිවරයා විදියට මට කම්ප්ලේන් එක එවන්න. DG ඉන්නවා අපේ DGට එවන්න පුළුවන්. ඒ වගේම ඉන්වෙස්ටිගේෂන් සෙක්ෂන් එකට තියෙනවා. අර මම කිව්ව වෙබ්සයිට් එක හරහා බොහොම ලේසියෙන් අපිට කම්ප්ලේන් එකක් දෙන්න පුළුවන්. ඒක මෝටර රථ වෙන්න පුළුවන්, ජීවිත රක්ෂණ වෙන්න පුළුවන්, සෞඛ්‍ය රක්ෂණ වෙන්න පුළුවන් ඕනම ආකාරයක. අපි වෙබ්සයිට් එක නැවතත් www.ircl.gov.com. දැන් ඔබතුමා සඳහන් කරපු කාරණාවට අමතරව දැන් මේ විශ්වාසය තහවුරු කිරීම ගැන ජනතාව දැනුවත් කරොත් ජනතාවගේ ඒ අයිතිවාසිකම ආරක්ෂා වන පරිදි සහ මේ ඔවුන්ට හරියාකාර සේවාවක් ලබා දෙන්න රක්ෂණ නියාමන කොමිෂම මොන වගේ ක්‍රියාමාර්ගද අනුගමනය කරන්නේ? මුලින්ම මෙහෙම දැන් කියන්නේ ඇත්තටම රක්ෂණ කර්මාන්තයේ ඇත්තටම තියෙනවා ජෙනරල් ඉන්ෂුරන්ස් කම්පැනි 14ක්, ජීවිත රක්ෂණ කම්පැනි 15ක්, ඔක්කොම 29. එතකොට දැන් පොලිසිය එකක් විකුණන්න කලින් මහා ජනතාවට සියලු කර්මාන්ත කරන සමාගම් අපේ අවසරය ගන්න ඕනේ. අපේ අවසරයකින් පිට ප්‍රධාන වශයෙන් තියෙන පොලිසි එකක් ලංකාවේ විකුණන්න බෑ. ඊට පස්සේ පොලිසි එක විකුණනකොට අනිවාර්යයෙන්ම කස්ටමර්ට සිංහල භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් දෙමින් ඉල්ලනවා නම් දෙන්න ඕනේ. ඒක සරලව දෙන්නත් ඕනේ. ඉතින් අතීතයේදී කිසියම් වූ ප්‍රශ්න ටිකක් තියෙනවා විශේෂයෙන්ම මේ පොලිසි එක විකුණනකොට. ඇති වෙන ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. සමහරක් වෙලාවට පොලිසි එක ගන්නකොට කස්ටමර් හරියට තොරතුරු අහන්නේ. ඔයගොල්ලෝ දන්නද බැංකුවට ගියාමත් ලෝන් එකක් ගන්න අපි මොකද කරන්නේ? කියන සයින් කරන් යනෝනේ. අපේ රටෙත් ඒ ප්‍රශ්නේ තියෙනවා. අතන මේ නිවැරදි වෙන්න ඕනේ. ඉතින් රක්ෂණය ගන්නකොට ජනතාවට වගකීමක් තියෙන මේ පොලිසි එකේ මොනවද කව වෙන්නේ?
ඒ වගේම කර්මාන්ත සමාගමටත් වගකීමක් තියෙනවා මොනවද මේකෙන් කව වෙන්නේ කියලා කියන. දැන් ඕක කියලා ලොකු පොතක් දෙනවා. ඕක කියවන්නේ නෑ මම අපේ පැත්තෙන් බලන එක සරල කරලා දෙන්න ඉස්සරහට පොඩි ඩොකියුමන්ට් එකක් අපි හදාගෙන යනවා මේ දවස්වල. එතකොට ওই ප්‍රශ්න ගොඩාක් මම හිතන්නේ මගේ හැරේ. ඉතින් මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලනවා Taman තමයි මේ සල්ලි ගෙවන්නේ. ඒකෙන්ද Tamanට පහසු භාෂාවකින් පොලිසි එක ඉල්ලන්න. ඒ වගේ ඒ අයිතිය තියෙනවා ජනතාවට. ඒ වගේම මොනවද තියෙන කන්ඩිෂන්ස්. දැන් උදාහරණයක් විදිහට දිත්තවල ප්‍රශ්න ආවා. ගම් වතුර ආවට පස්සේ විනාශ වෙනවා පොලිසි එකෙන් කව වෙන්නේ නැහැ. ගින්නෙන් විනාශ වෙනවා ගින්නෙන් කව වෙන මේ කන්ඩිෂන් එක නැහැ. එතකොට පොලිසි ඒ ප්‍රතිලාභය ගෙවන්න බෑ කියන ජනතාව සහ කර්මාන්ත හිමියන්ට වගකීමක් තියෙනවා. නිවැරදිව මෙන්න මේ තොරතුරු සමාජයට යන්න මොන හරි අගතියක් සිද්ධ වෙනවා නම් මම කියන්නේ පැකිලීමකින් තොරව රක්ෂණ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කරන්න අපේ වගකීම තමයි ඒ වෙනුවෙන් පෙනී හිටින එක. මම හිතන්නේ දිට්ඨ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම උදාහරණයක් ගත්තොත් ඒක ඇත්තටම 95ක් විතර මෝටර් ඉන්ෂුරන්ස් ගෙවලා ඉවරයි. non motor property insurance වල ප්‍රශ්නයක් තියෙනවා. අර estimate එකක් ගන්න ඕන නම් estimate ළඟාවීමේ කාලයක් ගන්නවා කර්මාන්ත ශාලාවලට. ඒ වගේ 50ක් විතර අපි ගෙවලා තියෙනවා. අත්තිකාරම් ගෙවලා තියෙනවා. ඉතින් දිට්ඨයකේදී විශේෂයෙන්ම රක්ෂණ නියාමන කොමිෂන් සභාව මේක closely කොහොම ළඟින් නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඇත්තටම මේ ප්‍රතිලාභ යනවාද කියලා. ඊට අමතරව අපි අර mass scales awareness programs පටන් අරන් තිනවා. මාතර අපි එකක් කරා ඒක අතිශයම සාර්ථකයි. ඒ වගේම අපි ජැෆ්නා කරා ඒක සාර්ථකයි. 23 24 අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැන් දෙකක 23 කුරුණෑගලත් 24 කුලියාපිටිය අපි කරන අපි රක්ෂණ නියාමන කොමිෂන් සභාව විදියට ඉස්සර වගේ නෙමේ ජනතාව අතරට යන්න වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන. ඒකෙන්ද වේගයෙන් ජනතාව තේරුම් ගන්න තියෙන මොකද්ද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව කියන්නේ. ඒ වගකීම මොකද්ද කියන්නේ. මම හිතන්නේ තව කිසියම් කාලයක් ගනි මේකට. ඉතින් අපේ වගකීමම තමයි ජනතාව දැනුවත් කිරීම, ජනතාව ආරක්ෂා කිරීම, ඒ තුල මේ කර්මාන්තය සංවර්ධනය කිරීම. මොකද penetration කියලා අපි කියන ව්‍යාප්තිය කියලා ලංකාවේ තියෙන 1.1ක් විතරයි. ඉන්දියාව ගත්තොත් එම් 3.2ක් විතර. කර්මාන්තය එතෙන්ට ගිහිල්ලා තියෙනවා. 2047 වෙනකොට මුළු රටම ඉන්ෂුවර් කරන්න තමයි ඉන්දියාවේ තියෙන සැලැස්ම. ඉතින් අපිත් දැන් ඉස්සර අපි කතා කරමු ඕන රෝඩ් මැප් එකක් හදාගෙන යනවා. කොහොමද මේ penetration එක ඩබල් කරන්නේ 2030 වෙනකොට 3 ගුණයක් කරන්නේ කොහොමද 2035 වෙනකොට. විශාල වැඩ කොටසක් මේ වෙලාවේ කර්මාන්ත හිමියන් සහ මේ රක්ෂණ නියාමන කොමිෂන් සමාව එකතු වෙලා වැඩ පිළිවෙලක් සකස් කරමින් ඉන්නවා. හොඳයි. රොෂාන් මහත්මයා දැන් ඊළඟට මේක මේ වැරදියට ගන්න එපා මේ ප්‍රශ්නේ. හැබැයි දැන් ওই රක්ෂණ නියෝජිතයෝ කියන අය පිළිබඳව සමාජයේ සමහර කොටස්වල තියෙන මතය ටිකක් වෙනස් එකක්. මේ කොහොම හරි බොරු ටිකක් කියලා අපිව මේකට අල්ලගෙන අපේ සල්ලි ටික කඩාගෙන ඒගොල්ල කමිෂන් එකක් ගන්න වගේ තමයි මේ හදන්නේ වගේ සමාජ මතයක් තියෙනවා. ඇත්තට මේ රක්ෂණ නියෝජිතවරයෙක් කියන්නේ කවුද? ඔහුට වෘත්තීයමය භාවයක් තියෙනවද? ඔවුන් යම් පිළිගත් සේවයකට බැඳලා ඉන්නවද? ඒ ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව්. රක්ෂණ නියෝජිතයා කියලා කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙච්ච අධ්‍යාපන සුදුසුකමක් ළඟා කරගෙන ඊට පස්සේ බලපත්‍රයක් විභාගයකට සම්බන්ධ වෙලා බලපත්‍රයක් අරගෙන ඊට පස්සේ සමාගම තුල තියෙන ස්ටෑන්ඩඩ් පුහුණු වැඩසටහනකට සම්බන්ධ වෙලා. මොකද ඒක ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නියාමනය කරනවා. ඒ කියන්නේ විභාගයකට පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙච්ච අධ්‍යාපන සුදුසුකම් තියෙන්න ඕන. ඒ සුදුසුකම් විතරක් තිබිලා මදි. විභාගයකට ඉන්න ඕන. ඉඳලා ඒ විභාගේ ලකුණු මට්ටමක් ගන්න ඕන. ඒ ලකුණු ගත්තට පස්සේ තමයි යාට ඕනෑම රක්ෂණ ආයතනයකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ රක්ෂණ ආයතනයේ වෙනම පුහුණුවක් තියෙනවා. ඊට පසුවත් නිරන්තර පුහුණු වීම එක තමයි මේ රක්ෂණ වෘත්තිකය. එහෙම නැත්නම් රක්ෂණ ඔබ කියපු පරිදි රක්ෂණ නියෝජිතයා කරලියට එන්නේ. හැබැයි ඒ විතරක් නෙමෙයි සියලු සම්බන්ධ බැරි වෙලාවත් පැමිණිල්ලක් ආවොත් ඒක සමාගම විසිනුත් ඉතාමත්ම දැඩි තීරණවලට යනවා. ඒ විතරක් නෙමෙයි රක්ෂණ නියාමන කොමිෂන් සභාවත් ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. මොකද අපි දන්නවා ඕනෑම ක්ෂේත්‍රයක පවතින නීති රීති වලට යන කොටසකුත් ඉන්නෝ නොයන කොටසකුත් ඉන්න පුළුවන් ඕනෑම වෘත්තියක. හැබැයි ඒ වෙනුවෙන් ඉතාමත්ම දැඩි ක්‍රියාමාර්ග කරනවා. සමහර වෙලාවට මම හිතන්නේ සමහර මහජනතාව නොදන්නව ඇති සමහර රක්ෂණ නියෝජිතවරුන් අපි බ්ලැක් ලිස්ට් කරනවා. එහෙම නැත්නම් කළු ලැයිස්තුවට දානවා. ඒ කළු ලැයිස්තුවට දැම්මට පස්සේ කිසිම රක්ෂණ සමාගමක වැඩ කරන්න බෑ. ඉතින් අන්න ඒ මට්ටමට පවා යනවා. මම හිතන්නේ ලංකාවේ
ඒ විදිහටම නියාමනය වෙන වෘත්තිමය භාවයක් තියෙනවා කියලා බ්ලැක් ලිස්ට් කරනවා කියලා. ඉතින් ඒ නිසා මේ රක්ෂණ වෘත්තිකයා කියලා කියන්නේ 2003න් පස්සේ මේ විවාහය සමත් වෙච්ච කෙනෙක්. ලයිසන් එකක් ගත්තු කෙනෙක්. එතකොට මේ ලයිසන් එකේ බලාත්මක භාවය නැතුව යනවා. බැරි වෙලාවත් ඒ රද්දක් කරොත් එහෙම. ඉතින් අන්න එහිමගේ තත්ත්වයකට එනවා. අපේ දහසක් තුනක් එම රක්ෂණ නියාමන කොමිෂන් සභාව විදිහට අපි කම්පැනි 29ක් බ්‍රෝකර් කම්පැනි තියෙනවා 83ක් ලංකාවේ. ඒවත් නියාමනය කරන අමතරව ලංකාවේ ලියාපදිංචි වෙච්ච 40000ක විතර වෙළඳ නියෝජිතයෝ. දැන් ඉස්සර තිබිච්ච පැට්‍රිස් එක තමයි අර කිව්ව ලයිසන් එක ජීවිතේ එකපාරයි ගන්න. O level පාස් වෙලා තියෙන්න ඕනේ. දැන්ට ඇතුළුව පාස් වෙලා තියෙන නියෝජිතෙක් විදිහට මැදිහත් වෙන ශ්‍රී ලංකා SLII කියලා එකක් තියෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඉන්ස්ටිටියුට්. එකෙන් තියෙන ලයිසන්ස් එක්සෑම්. ඒක ඉස්සර තිබුණේ මේක එකපාරක් පාස් වුණාම ඇති. දැන් අපි ඒක නීතිය වෙනස් කරලා තියෙනවා. අවුරුදු 3න් 3ට මේ ලයිසන් එක අලුත් කරගන්න ඕනේ. මොකද ඇත්තටම පැමිණිලි තියෙනවා මේ නියෝජිතයෝ ගැන. ඔයගොල්ලෝ කිව්වා වගේ. ඉතින් ඒවත් අපි පරීක්ෂණයට ලක් කරනවා. දැන් ඉස්සරහට අර කිව්වා. තදින් ඉන්නවා අපි බෑක් ලිස්ට් වුණොත් ආයේ මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න බෑ. ඒවා හදන්න ඕනේ ඇත්තටම. ඊට පස්සේ අර කුරුණෑගල අපි කරන අවයානස් ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි වැඩසටහන තමයි ඒ දිස්ත්‍රික්කේ ඉන්න සියලු වෙළඳ නියෝජිතයෝ කැඳවනවා. අනිවාර්යයෙන් කරලා තියෙන්නේ ඒක. ඒ සෙෂන් එකට 2500ක විතර පිරිසක් ඉන්නවා කුරුණෑගල. ඉතින් ඒකදී අපි ඇත්තටම ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. මෙන්න නියාමන කොමිෂන් සභාවට ඉස්සරහට ඒගොල්ලෝ වැරදි කරොත් මොන වගේ දඬුවම්ද දෙන්නේ. ඊට අමතරව මේ ගොඩක් ප්‍රශ්න තියෙන්නේ මේ ethical behavior එකේ. මෙන්න ethical behavior එක කොහොමද මේ සංවර්ධනය කරන්න කියලා වැඩසටහනක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි ඒක රට පුරා කරමින් ඉන්නවා. මම හිතන්නේ ගොඩක් හොඳයි. මම හිතන්නේ මෙඩිකල් ශාස්ත්‍රය වගේ මේ ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ අප්ඩේට් වෙනවා. අලුත් පොලිසිස් එනවා, අලුත් නොලෙජ් එකක් එනවා. ඉතින් මේවා සියල්ල දැනගෙන ඉන්න ඕනේ ප්‍රොඩක්ට් එකක් විකුණන්න කලින්. ඉතින් ඒකෙන්ද තමයි අපි තීන්දුව ගත්තේ අර ලයිසන් එක එකපාරක් නෙමෙයි අවුරුදු 3න් 3ට ඉස්සරහට මේක අලුත් කර ගන්නවද කම්ප්ලේන් ඇවිල්ලා තියෙනවා නම් බෑක් ලිස්ට් වෙලා තියෙනවා නම් ඒවට ක්‍රියාමාර්ග අරන් නැත්නම් අර ලයිසන් එක අලුත් කරන අවස්ථාවේදී අපිට පුළුවන් මේවට ක්‍රියාමාර්ග ගන්න. ඉතින් මම හිතන්නේ රක්ෂණ නියාමන කොමිෂන් සභාව විදියට ඉන්ඩස්ට්‍රි එකේ සහයෝගය ඇතිව මොකද මේක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඉන්ඩස්ට්‍රි එකට තර්ඩ් නොවන විදියට මහ ජනතාවට වැඩි සේවයක් එන විදිහට තමයි නියාමන කොමිෂන් සභාව වැඩ කරමින් ඉන්නේ. ඉතින් මම නැවත කියන්නේ මම කියන්නේ අවධානම තියාගන්න එපා, විශ්වාසය ඇති කරගන්න. මේකට සම්බන්ධ වෙන්න මොනවා ප්‍රශ්නයක් වුණත් අපිට නියෝජිතය සම්බන්ධයෙන්, බ්‍රෝකර්වරු සම්බන්ධයෙන්, කම්පැනි සම්බන්ධයෙන් සියලු ආකාරයේ කම්ප්ලේන් අපිට වන්න. රක්ෂණය සහ මේ රක්ෂණ නියාමනය ගැන කතා කරනකොට රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ඉදිරි වැඩපිළිවෙල කොයි ආකාරයෙන්ද කියන කාරණය ගැනත් අපි කතා කරන්න ඕනේ. මුලින්ම මේ අවස්ථාවේදීම ස්තුතිවන්ත වෙනට ඇත්තටම අපි මේ දවස්වල යනවා මෙහෙම මම කලින් කිව්වා වගේ ලංකාවේ පෙනිට්‍රේෂන් එක ගත්තොත් 1.1ක් විතර තියෙන දකුණු ආසියාවේ ගත්තොත් තාම අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක වැඩි දියුණු කරගන්න ඕනේ රටක් විදියට. ඒක අපි බලනවා 2030 වෙනකොට දෙගුණයක් කරන්න, 2035 වෙනකොට තුන් ගුණයක් කරන්න. ඒ සඳහා අපි කර්මාන්තය සඳහා වූ රෝඩ් මැප් එකක් අපි සකස් කරමින් ඉන්නේ. රෝඩ් මැප් එක සකස් වෙලා තියෙනවා පිලර්ස් 7කින්. ඒ පිලර්ස් 7ට සියලු ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන සියලු පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන කමිටිස් හදලා තියෙනවා. ඒක සැලකිය යුතු මට්ටමකට ගිහිල්ලා තියෙනවා. තව මාස 2කින් විතර අපි මේක ඉවර කරන්න සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ දන්න ඕනම කර්මාන්තයක් පවතින අපි කියන සස්ටේනබිලිටි කියලා. දැන් ලංකාවේ ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රියේ සස්ටේනබිලිටි වගේ concept ඇවිල්ලා නැහැ. ඉතින් මේ concept උනත් ඇතුළත් කරලා තමයි මේ road map එක හදන්නේ. අපි ඒක ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි මට්ටමට සකස් කරමින් ඉන්නවා. ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුළත මේක ඉවර කරන්න. මාස 2ක් වගේ කාලයක් ඇතුළත ඉවර කරන්න. විශේෂයෙන්ම මේක අපි ඇඩ්‍රස් කරන්න බලනවා ලංකාවේ කොහොමද මේ ලයිෆ් ඉන්ෂුරන්ස්, හෙල්ත් ඉන්ෂුරන්ස් කතා කරන්න කියන එක වැඩි දියුණු කරගන්න කියලා. මම හිතන්නේ ජනතාව දන්නවා අපේ රටේ බජට් එක ගත්තොත් දෙවෙනි තැන තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. අතිවිශාල මුදලක්. නමුත් අපි ගත්තොත් එහෙම සේවාව ගත්තොත් එහෙම රක්ෂණය වගේ තමයි සැටිස්ෆැක්ෂන් එක අඩුයි. ඉතින් ඒකෙන්ද අපි බලනවා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක ඩිස්කෂන් එකේ ඉන්නවා කොහොමද මේ ප්‍රයිවට් හොස්පිටල්ස් නියාමනය කරගන්න බොඩි එකක් හදාගන්න. ඊට අමතරව මේ දෙන සේවාවන් වලට ෆික්ස් ප්‍රයිස් ලිස්ට් එකක් හදාගන්නේ කොහොමද? ඊට අමතරව මම හිතන්නේ ජනතාව සියම් වූ අවබෝධයක් ඇති ලෝකයේ තියෙනවා ජාත්‍යන්තර වශයෙන් ICD
called 11 කියලා. මෙන්න වගේ සිස්ටම් එකක් කොහොමද නිර්මාණය කරගන්නේ කියන ඒ සාකච්ඡාවේ අපි ඉන්නවා. ඉතින් ඒව හදාගත්තට පස්සේ ක්ලේම් වල ප්‍රශ්න ගොඩාක් ඒවා මැදිහත් වෙනවා. ඉතින් දැඩි වෙහෙසක් අපි ගන්නවා මේ penetration එක ඩබල් කරන 2030 වෙනකොට 3 ගුණයක් කරන 2035 වෙනකොට අර කලින් කිව්වා වගේ සියලු sectors මේකට සම්බන්ධ වෙලා තියෙනවා. හොඳයි අපි වැඩසටහන අවසන් කරන්න එහෙමනම් මට හිතෙනවා දැන් අපි සනුති රජයේ රෝහලකට ගියත් අපිට පේන්න තියෙන දේ තමයි තාම අධික තදබදයක් තියෙනවා. එතකොට ඒ සමහරුන්ට හැකියාව තියෙනවා මං හිතන්නේ ඉන්ෂුරන්ස් එකක් දාලා ඒ තමන්ගේ සේවාව පෞද්ගලික රෝහලකින් ලබා ගන්න. පෞද්ගලික රෝහල් ප්‍රවර්ධනය කරනවා එහෙම නෙවෙයි. මේක වැරදියට ගන්න එපා. හැබැයි ඒ පහසුකම් අතින් එතන යම් වෙනසක් තියෙනවානේ. ඒ නිසා දැන් ඔබතුමා කිව්වා 1.1 ගානයි තාම තියෙන්නේ. හැබැයි මං හිතන්නේ අපේ රටේ ආදායම් මට්ටම ගත්තොත් ඊට වඩා මේක කරන්න පුළුවන් වෙන්න ඕනි. අපිට තේරෙන විදියට. ඒ නිසා මං හිතන්නේ ජනතාවට මේ පණවිඩයත් එක්ක මේ ආරාධනය කරන එක වැදගත් වෙනවා. රක්ෂණය ගැන විශ්වාසය තියන්න කියලා. මොකද මේ ආරාධනය අපි මුලින්ම දෙන්නට ස්තුතියි මේ වගේ අවස්ථාවක් දීම ගැන. ඒකම රක්ෂණය ගැන අපි කතා කරොත් මොකද ජීවිත රක්ෂණය හෝ වේවා සාමාන්‍ය රක්ෂණය හෝ වේවා මේ සියලුම රක්ෂණ ආයතන එකතු වෙලා අපි ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ හැටියට අපි බොහෝ වැඩපිළිවෙළවල් කරනවා. අපි මාතරින් පටන් ගත්තා, දකුණෙන් පටන් ගත්තා, ඒ වගේම අපි උතුරට ගියා. මේ පණිවිඩේ ජනතාව අතරට ගෙනියන්න ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවත් එක්ක එකතු වෙලා ඊට පස්සේ අපි දැන් ඊළඟ පියවර තමයි කුරුණෑගල සහ කුලියපිටියේ මේ සතියේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා 23 සහ 24 කුරුණෑගල සහ කුලියපිටියේ මේ වැඩසටහන කරනවා. ඊට අමතරව සැප්තැම්බර් මාසයේ හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසය ශ්‍රී ලංකා රක්ෂණ මාසය හැටියට අපි නම් කරලා තිනවා. ඒ වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් කරනවා. හැබැයි අපිට 2019න් පස්සේ ඒ කරගෙන ආපු වැඩපිළිවෙලේ පොඩි අඩුවක් වුණා. හැබැයි මේ අවුරුද්දේ ඉඳලා ඒක වෙනස් විදිහකට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි අගෝස්තු මාසයේ ඉන්ටර්නැෂනල් ඉන්ෂුරන්ස් සමිට් ජාත්‍යන්තර රක්ෂණ සමුළුවක් අපි පවත්වනවා ලංකාවේ අගෝස්තු මාසේ 10 11 12. ඒතර මෙතනදී අපි ගන්නවා ජාත්‍යන්තර අත්දැකීමුත් මේ ලංකාවට එකතු කරගෙන ජාත්‍යන්තර දැනුම එකතු කරගෙන කොහොමද මේ රක්ෂණය අපි ලංකාවේ ජනතාවට වඩා වැදගත් වෙන විදිහට වඩා ගැළපෙන විදිහට අලුත් ක්‍රම එක්ක දෙන්න. ඒ වගේම තමයි සෑම සමාගමක්ම ඒ සමාගම තුල තියෙන ගුණාත්මක භාවය වැඩි කරන්න. අපි හිතමු වන්දියක් ගෙවන වේගය වැඩි කරන්න. අපි ආටිෆිෂල් ටෙක්නොලොජි AI පාවිච්චි කරන එක, ඒ වගේම ටූල්ස් පාවිච්චි කරන එක, ඒ වගේම කස්ටමර්ට ඇක්සස් කරන්න පුළුවන් ඇප් එකක් ලබා දෙන එක. මෙන්න මේ වගේ දේවල් සෑම ආයතනයක් විසින්ම යම් යම් මට්ටමින් කරගෙන යනවා. ඉතින් මෙන්න මේ තුල අපි බලාපොරොත්තු වෙනවා මේ සිතුවිලි වල වෙනසක් මිනිසුන්ගේ. මොකද අපේ ලංකාවේ මහ ජනතාවට රක්ෂණීය ප්‍රතිලාභය තව ලැබෙන්න ඕන. මොකද ඒ තුල අපි ගත්තොත් දවසකට අපි දකින අනතුරු සංඛ්‍යාව ගත්තොත් ඉතා විශාලයි. ඒ තුල නැති වෙන ජාතියට එකතු වෙන්නේ නැති ශ්‍රමය ඉතාම විශාලයි. ඒ වගේම තමයි ඒ තුල අපි අනතුරක් කියපුවම අපි සමහර වෙලාවට කියනවා බරපතල තුවාල කියන හැබැයි බරපතල තුවාල කියන්නේ හැමදාම එයා ඉඳක වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ කවුද යව බලාගන්නේ? පවුල බලාගන්නේ කොහොමද? මෙන්න මේ සියලුම දේ අපිට මම හිතන්නේ රක්ෂණය තුලින් සාක්ෂාත් කරගන්න පුළුවන්. චූටි මැසේජ් එකක් තියෙන දෙන්න පුළුවන්. ඉතාලම කෙටි. ඒ කියන්නේ මෙහෙම දැන් ලංකාවේ තියෙන third party insurance කියලා. මේ ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ පදිකෙක් සහ බයිසිකල් කරුවෙක් සාමාන්‍ය බයිසිකල් කරුවෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා ඩෙත් එකක් වුණොත් එහෙම අපේ තියෙන ස්කීම් එකක් no compensate කියලා. ඒකේ ලක්ෂ 10ක් ජීවිත අහිමි වීමකට ගෙවනවා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අනුතුරු වෙනවා ඒ තොරතුරු අපිට එන්නේ නැහැ. ඉතින් සල්ලි තියෙනවා ඇත්තටම අන්න ඒ තොරතුරු අපිට ලබා දෙන්න කියලා මහ ජනතාවගෙන් ඉල්ලන ඒ සිද්ධියක් වුණා මාස 6ක් ඇතුළත ලක්ෂ 10ක් තියෙන එක ප්‍රමාණවත් නැත්නම් ලක්ෂ 10 අරගෙන නීති කටයුතු කරලා තව මුදල් ලබා ගන්න පුළුවන්. මම කියන්නේ මේවටත් ඉදිරිපත් වෙන්න. ඩිසේබල් වුණාට පස්සේ අපේ එස්ටිමේට් එකක් අරගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණය ගෙවනවා. ඉතින් ජනතාව මේ වෙලාවේ අන්තිම මොහොතේ මම කියන්නේ පොලිසියට සමහරක් වෙලාවට රෝහල් වල මේ තොරතුරු තියෙන අපිට ලබා දෙන්න. ඉතින් ඒවට අවශ්‍ය කරන ප්‍රතිලාභ අපිට ගෙවන්න පුළුවන්. ඔව් අර වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න බලලා මෙතුමන්ලත් එක්ක එකතු වෙලා කොහොම හරි Tamanටත් ප්‍රතිලාභයක් ලැබෙන දෙයක් කරගන්න කියන එකයි අපිට කියන්නේ. ඒ වගේම ඔබ දෙපළටම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට සමය සම්බන්ධයෙන් අපිව දැනුවත් කරාට. ස්තුතියි ඔබට.